හැමෝටම සුබ දවසක්. අද මම ආවේ ඔයාලට විශේෂ පණිවිඩයක් කියන්න. කතරගම දෙවියන්ගේ සිහිනය. කැමති නේද දැනගන්න? ඒ තමයි කතරගම පූජා භූමිය පුණ්‍ය භූමියක් කිරීම. එය අපට කරන්න පුළුවන්. ඔයාලත් කතරගම පූජා භූමියට යනවා නේද? ඔයාලා මේ වෙනකොටත් කීප වතාවක්ම ගිහින් නැති. අදින් පස්සේ අපි නිවැරදිව සහ දෙවියන් සතුටු වෙන විදිහටම කතරගම දේව වන්දනාව කරමු. හරිම සරලයි. මේ ක්‍රමය 1 2 5 ක්‍රමය කියලා හඳුන්වනවා. මම ඔයාලට සරලව කියලා දෙන්නම්. මෛත්‍රී භාවනාව ගැන ඔයාලා දන්නවනේ. බුදුන් වහන්සේත් දේශනා කරලා තියෙනවා උන්වහන්සේට මෛත්‍රී භාවනාව තරම් සිත්ගත් තවත් දෙයක් නැහැ කියලා. ඔයාලා කරන්න ඕනි මෙච්චරයි. ඔබ මෛත්‍රී භාවනාවට ආධුනික නම් මේ ක්‍රමය ඔබට වඩාත් සුදුසුයි. ඔබ කතරගම පූජා භූමියට යනවා නම් මෛත්‍රී භාවනා එකක් කරන්න. ඊට පස්සේ දෙවියන්ගෙන් ඉල්ලීම් දෙකක් ඉල්ලන්න. ඊට පස්සේ බාරයක් ලෙස නැවත පැමිණ මෛත්‍රී භාවනා 5ක් කරන්න. හරිම සරලයි. නමුත් ප්‍රතිඵල අති සාර්ථකයි. ඔබ ඉල්ලූ ඉල්ලීම් වලින් අනිවාර්යෙන් එකක් හෝ ඉක්මනින් ඉටු වෙනවනේ. ඊට පස්සේ ඔයා කතරගම ගිහින් මෛත්‍රී භාවනා 5ක් කරන්න ඕනි. ඊට පස්සේ බාරය නිදහස් වෙනවා. ඉතින් මේ මෛත්‍රී භාවනා 5 වල්ලි අම්මා දේවාලය ළඟ, කතරගම මහ දේවාලයේ, අෂ්ටඵල බෝධිය ළඟ, කිරිවෙහෙරේ, වැඩසිටි කන්දේ, ඒ වගේම තේවානි මෑණියන්ගේ දේවාලයේ මෙන්න මේ කියන පූජා භූමිවලදී මේ මෛත්‍රී භාවනා 5 කරන්න පුළුවන්. ඉතින් මේ ගැන ඔයාගේ යාළුවන්ටත් කියලා දෙන්න. කතරගම දෙවියන්ගේ මේ සිහිනය සැබෑ කරන්න ඔයත් කැමති නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අනිත් අයටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු වුණාට.